කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. ඒ කියන්නේ නොබෙල් තෑග්ගක් කියන්නේ ලොකු ගාණක්. හරිද? ඒක ඊටාම ලොකු වටිනාකම මුළු ජීවිත කාලෙම ආයෙ මොකුත් නොකර පරම්පරා ගානකට ඉන්න පුළුවන්. ඒ නොබෙල් තෑග්ගක් ආවොත් ඊටාම ලොකු ගාණක්. මම එකපාර මේ දොරණුයි අර දොරණුයි දෙකෙන් එළියට ගියොත් ඒක අවුල්නේ. එහෙම වෙන්න බෑනේ. මේ මම අර දොරවල් දෙකෙන් එළියට යන එකපාර. ඒක වෙන විදිහක්වත් මවන්නවත් බෑ. මොකද අපිට තාම අහුවෙලා නැති ආරෝපිත දෙයක් තියෙනවා කී මිනිස්සු දැන් කතා බහ යනවා. හරි. ඒක මේ රදර්ෆර්ඩ් ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්. ඔය රදර්ෆර්ඩ් දැන් තොම්සන්ලානේ ඔය සිද්ධි උපකරණ එහෙමත් හොයාගන්න. රදර්ෆර්ඩ්ටම අන්තිම කාලෙ වෙද්දී ඔය දේවල් ටික අහුවෙනවා. ඉතින් මිනිහා ඉඳන් මේ ගැන කල්පනා කරනවා මිනිහට මේකට දාලා හරි උත්තරයකට එන්න බැරි වෙනවා. ඒ කියන්නේ නියුට්‍රෝනේ හොයාගන්න එක වෙන අමාරු දෙයක් වෙලා තිබ්බා. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙන්න ඕන කෝ නෑනි. ඒ වගේ හිටිය අවුරුදු 10ක් විතර මිනිස්සු. විවිධ විද්‍යාඥයෝ try කරනවා මේක හොයාගන්න. හම්බෙන්නෙම නෑ. හැබැයි ෂුවර් එකට තියෙන්නත් ඕන. හෙන්න අවුලක්. අන්තිමට ලියනවා මේක හොයාගන්න එකට නොබෙල් තෑග්ගක් දෙනවා කියලා. හරි. එහෙම තියෙනවා. ඒ කියන්නේ දැනට නොබෙල් තෑග්ගි ලියවිලා තියෙනවා. ඒ කියන්නේ මේ සොයා ගැනීමට දැන් එකක් තමයි ඒක ද්‍රව චුම්බක හොයාගත්තොත් මිනිස්සෙකුට නොබෙල් තෑග්ගක් වෙන් කරලා තියෙනවා. එහෙම තියෙනවා ගොඩක් දේවල් වලට හොයලා බලන්න. හරිද? කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. ඒ කියන්නේ නොබෙල් තෑග්ගක් කියන්නේ ලොකු ගාණක්. හරිද? ඒක ඊටාම ලොකු වටිනාකම මුළු ජීවිත කාලෙම ආයෙ මොකුත් නොකර පරම්පරා ගානකට ඉන්න පුළුවන්. ඒ නොබෙල් තෑග්ගක් ආවොත් ඊටාම ලොකු ගාණක් ඒක. ඒතර මේ නොබෙල් තෑග්ගක් ගන්න දැන් දැනගෙන ඉන්න බෑ මොනවටද නොබෙල් තෑග්ග දෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ ලිස්ට් එකේ නැති ඊට වඩා වැදගත් සොයා ගැනීම වලට නොබෙල් තෑග්ග හම්බෙනවා. එම් වෙනම ලයිස්තුවක් තියෙනවා. මේකට අදාළව මෙන්න මේ සබ්ජෙක්ට් එකෙන් නොබෙල් තෑග්ගක් වෙන් කරලා තියෙනවා මේක හොයාගන්න කෙනෙකුට. ඒක ද්‍රව චුම්බක කියන්නේ දැන් අපි මේ ලෝකේ පාවිච්චි කරන හැම මැග්නට් එකක්ම ද්විද්‍රව. උත්තර ද්‍රවයක් දක්ෂිණ ද්‍රවයක් තියෙනවා. හැබැයි සෛද්ධාන්තිකව තියරිටිකලි හොයාගෙන තියෙනවා ඒක ද්‍රව චුම්බකත් හරිනම් හදන්න පුළුවන් කියලා. මේ ලෝකේ කිසිම මැග්නට් එකක් නැහැ උත්තර ද්‍රවයක් විතරක් තියෙන. 100ක් උත්තර ද්‍රවය. එහෙම නැහැ. හැම එකෙම එක කෙලවරක් උත්තර ද්‍රවය නම් අනිත් කෙලවර දක්ෂිණ ද්‍රවයනේ. හැබැයි සෛද්ධාන්තිකව ඔයගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙන ගන්නේ මේවා ෆිසික්ස් වලට අදාළ නොබෙල් එක තියෙන්නේ කෙමිස්ට්‍රි වලට නෙමෙයි. ඒතර මේ සෛද්ධාන්තිකව හරිනම් තියරි අනුව ඒක ද්‍රව චුම්බක තියෙන්න ඕන. හැබැයි තාම හොයාගෙන නැහැ. ඒතර ඒකට නොබෙල් එකක් දීලා තියෙනවා. කවුරු හරි දවසක මෙයා මේක හොයාගත්තොත් ඒක මේ ඕගලන්ට නොබෙල් එකක් විදිහට ගන්න පුළුවන්. සහ අපි කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා තව ටිකක් ඉස්සරහට යද්දී ඔය ඩුවල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියලා. ඒ කියන්නේ ඒකේ අදහස ද්විත්ව සිදුරු පරීක්ෂාව කියලා ඉස්සරහට යනකොට ඉගෙන ගන්න ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝන කියන්නේ අංශුද තරංගද වගේ එකක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම එකපාර මේ දොරණුයි අර දොරණුයි දෙකෙන් එළියට ගියොත් ඒක අවුල්නේ. එහෙම වෙන්න බෑනේ. මේ මම අර දොරවල් දෙකෙන් එළියට යන එකපාර. ඒක වෙන විදිහක්වත් මවන්නවත් බෑනේ. ඉලෙක්ට්‍රෝන ඒ වගේ වැඩ කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර ප්‍රැක්ටිකල් වලදී ඉලෙක්ට්‍රෝනයක් ඉස්සරහින් මෙහෙම යාට ගමන් කරන්න පුළුවන් ඉඩවල් දෙකක් තියෙනවා. අපි ඉස්සරහට දිගන ගන්නවා ලබන සතිය හෝ ඊට පස්සේ සතියේ දිගන ගන්නවා. අපි ඊට පස්සේ එළියෙන් මොකක් හරි තිරයක් තියලා බලනවා ඉලෙක්ට්‍රෝනය කෝකෙන්ද යන්නේ කියලා. අපිට එන නිරීක්ෂණය ඌ දොරවල් දෙකෙන්ම ගියා කියන එක. ඒක තමයි නිරීක්ෂණය. මිනිස්සු මුලින් ඒක වැරද්දක් කියලා හිතලා ප්‍රැක්ටිකල් එක හදනවා නැහැ. පස්සේ තේරුම් ගන්නවා මේ ප්‍රැක්ටිකල් එකේ වැරද්දක් නැහැ. මේ ඉලෙක්ට්‍රෝන වල හැසිරීම වෙන গুপ্তයි. දැන් තරංගයකට එහෙම කරන්න පුළුවන්. දැන් මම කතා කරන සද්දේ අර දොරණුයි මේ දොරණුයි දෙකෙන් එළියට එන්න පුළුවන්. මෙතනින් මොකක් කරේ ලයිට් එකක් ගැහුවොත් අර දොරණුත් ඒ ලයිට් එක මේකෙන් නම් එන්නේ මැද හරියෙන් වගේ ලයිට් එකක් පත් වුණොත් කිරණ වලට යන්න පුළුවන් වෙන්න තරංගයක් දෙකම හරහා යන එකේ අපි ඒකේ ප්‍රශ්නයක් දකින්නේ නැහැ. හැබැයි මිනිහෙක් එහෙම දොරවල් දෙකෙන් එකපාර යනවා කිව්වොත් ඒක මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ අපිට. ඒ මොකක්ද ඒ කියන්නේ? ඌ දෙකට කපලා කෑල්ලක් අරගෙන ඉතුරු කෑල්ල මේකෙන් වගේ උපරිම වුණත් අපිට හිතෙන්නේ හරි. එහෙම නෙමෙයි කියන්නේ. අර තරංගයක් කියන්නේ. දැන් මම කතා කරන ශබ්ද තරංගය මේ දෙකෙන් එළියට යන්නේ. ඒ වගේ ඉලෙක්ට්‍රෝන ගිහින් තියෙනවා දෙකින්ම එකපාර. හරි. ඒවා එහෙනම් මේ කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න ඉතාලම ළඟට ආපුවා තියෙනවා. නමුත් අදටත් ඒක ඉතාලම නිවැරදිව පැහැදිලි කරලා නැහැ. ඒකටත් නොබෙල් එකක් වෙන් කරලා තියෙනවා. නොබෙල් එකක් තියෙනවා වෙනම ඒ වගේ තියෙනවා. නොබෙල් කලින් වෙන් කරලා තියෙනවා. ඔය නියුට්‍රෝනේ හොයාගන්න එකටත් නොබෙල් එකක් ඒ වගේ වෙන් කරලා තියෙනවා.